ලොක්කා බොසා ලොරි එන්ජින් බර වැඩි නැද්ද මගේ මේ වයසට මං අර සුදු පාට කාර් එකේ එන්ජින් බලන්නද බාං ඕනෑම සුදු වාහනයක ඇන්ජිම කළු ඔයා බය වෙන්න එපා චූටි ඔයාට කවදාවත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ සාලි අශෝකමාලා උන්මාද චිත්‍ර බේරගත්තා වගේ මං ඇවිල්ලා ඔයාව බේර ගන්නවා ඒ වුණාට මම නම් කැමති නෑ ඔයා ජැක් ගහනවට. පොල්ල කඩාගෙන ඔයාගේ ඇඟුඩට වැටේ කියලා මට බයයි. ඇයි ඒ? අපේ මාමා කෙනෙක් තනියම ජැක් එකක් ගහලා ඔයිල් මාරු කරන්න ගිහිල්ලා පොල්ල කඩාගෙන මාමගේ ඇඟුඩට වැටුණ වාහනේ. එතනමයි. වාහනේ? නෑනේ මාමා. වාහනේ ගියා. හෑන්ඩ් බ්‍රේක් ඇදලා තිබුණ නෑනේ. මාමගේද? නෑනේ වාහනේ. හරිද අයියා? තව ටිකක් වෙලා යයි. ඇයි ඔච්චර වෙලා? අත වෙවුලනින්ද ගැටේ පැටලෙනව නංගි. මොනවාද උඩ බලාගෙන කරන්නේ? නෑ මම මේ කල්පනා කරේ ගෑනු ගැටේද පිරිමි ගැටේද කතිර බැම්මද කොස්පට්ට ගැටේද ගහන්න කියලා. මොකද්ද? නෑ මේ ගෑනු ගැටේ ගහන විදිය මතක නෑ. අයියෝ එච්චර හිතන්න දෙයක් නෑ. දෙපැත්තෙන් ඇදලා මැදට ඇඟිල්ල තියලා බෝ එක තදට දාන්න. අයියා මේක අල්ලගන්න. අනේ මන්ද ගැටයක්වත් ගහන්න දන්නේ ගැට නම් ගහලා තියෙන ඕන තරම්. ඉස්කෝලේ යන කාලේ. කිව්වට වැඩක් නෑ. වැඩේ කරගන්න බැරි වුණානේ. මගේ මේ එන්ජින් එකේ පොඩි ප්‍රොබ්ලම් එකක් පොඩ්ඩක් බලන්න පුළුවන්ද? ඉස්සරහා හොඳට පිම්බිලා තිබුණට එන්ජිම තියෙන්නේ පස්සට වෙන්න නේද? මොකා? පිටිපස්සට? මං කිව්වේ කාර් එක ගැන. ඔය පොක්සගන් කියන්නේ හරි අමුතු නිර්මාණයක්. ඉස්සරහා පුම්බලා ගෙම්බ වගේ කට පුංචි කරලා ලස්සනට හදලා තිබුණට එන්ජිම තියෙන්නේ පස්සට වෙන්න. මාසෙකට සැරයක් ලෙඩ දෙනවා මම. ගෑනු වාහන. ගෑනු වාහන? ඔව් ගෑනුමනේ පදින්නේ. හරි හුරු බූටි හරි ලස්සනයි දැක්ක මාසි දෙනවා.